රුසියානු ඉතිහාසය ගත්තම සමහර චරිත ඉන්නවා. ඇත්ත කතාව මොකද්ද? මිත්‍යාව මොකක්ද කියලා හොයාගන්න හරිම අමාරුයි. හෝ ඒක ඇත්ත. අන්න ඒ වගේ අතිශය මතභේදාත්මක අභිරහස් චරිතයක් තමයි ග්‍රෙගරි රස්පුටින් කියන්නේ. හිතන්නකෝ සයිබීරියාවේ අර දුෂ්කර ගොවි ජීවිතෙන් ඇවිල්ලා රුසියානු අධිරාජ්‍යයේ කිරීටයටම රජ පවුලටම බලපෑම් කරන්න පුරුවන් තත්යකට ආපු කෙනෙක්. ඇත්තටම පුදුම ගමනක්. සමහරුන්ට ඔහු දිව්‍යමය බලයක් තියෙන ශාන්තුවරයෙක්, තවත් අයට දූෂිත කපටි වංචාකාරයෙක්. හෝ අදටත් මේ මත දෙකම තියෙනවා. ඉතින් අද අපි කරන්න යන්නේ ඔහුගේ ජීවිත කතාව. ඒ කියන්නේ නැගීම, බිඳවැටීම, ඔහු වටා ගෙතුණු අර කතාන්දර ගැන තියෙන මූලාශ්‍ර දිහා ටිකක් ගැඹුරින් බලන එක. හරි. අපේ අරමුණ තමයි මේ මිනිසා කවුද? ඔහුගේ බලපෑම පිටිපස්සේ තිබ්බ හේතු මොනවද? ඇයි ඔහු රුසියානු ඉතිහාසයේ මෙච්චර නොමැකෙන සලකුණක් උනේ කියන එක ටිකක් තේරුම් ගන්න උත්සාහ කරන එක. ඒ කියන්නේ ඇත්තටම යාඩර කියන සුව කිරීමේ බලය තිබුණද? ඔව්. එහෙම නැත්නම් දක්ෂ විදිහට අර තත්වයන් පාවිච්චි කරපු අවස්ථාවාදියෙක්ද කියන එක හොයලා බලන්න එක. හොඳයි. අපි බලමු. හරි. අපි එනම් පටන් ගමු ඔහුගේ අර මුල් කාලයෙන්ම සයිබීරියාවේ ජීවිතෙන්. ග්‍රෙගරි යෙෆිමොවිච් රස්පුටින් උපන්නේ 1869 ජනවාරි 21. සයිබීරියාවේ පොක්‍රොස්කෝයි කියන හරිම දුෂ්කර හුදකලා ගමක. ගොවි පවුලක්. ඔව්. පියා යෙෆිම්, මව ඇනා, එය හරිම භක්තිමත් කාන්තාවක්ලු. පොඩි කාලේ ඉඳලම යා අනිත් ළමින්ට වඩා ටිකක් වෙනස්ලු. මොන වගේ වෙනසක්ද? අර හරිම අමුතු විදිහේ විදින නිල් ඇස් දෙකක් තිබිලා තියෙනවා. අනිත් අයගේ හිතවල තියෙන දේවල් තේරුම් ගන්න, සමහර ලාවට ඉස්සරහට වෙන දේවල් ගැන ඉඟි කරන්න පුළුවන්කමක් තිබුණා කියලා කතා පැතිරුණාලු. අර පොඩි කාලේ ඉඳන්ම අසාමාන්‍ය හැකියාවන් ගැන කතා. ඔව්. උදාහරණයක් විදිහට හොරකම් කරපු අශ්වයෙක් ඉන්න තැන හරියටම කියලත් අත තියලා ගරේක්ව සනීප කරලා කියලත් කතා තියෙනවා. හැබැයි ඉතින් ඒ වගේම තමයි ඔහුගේ තරුණ කාලේ පරස්පරයි. එක පැත්තකින් මේ වගේ গুপ্ত කතා, අනික් පැත්තෙන් බීමට ඇබ්බැහි වෙච්ච රණ්ඩු සරුවල් වලට පැටලෙන පොඩි හොරකම් පවා කරම හිතුවක්කාර චරිතයක් කියලාත් කියවෙනවා. ඒ කියන්නේ එකිනෙකට පරස්පර පැති දෙකක්. ඔව්. වයස 18 දී ප්‍රස්කෝවියා ඩුබ්රුවිනා එක්ක විවාහ වෙලා දරුවෝ 3 දෙනෙක් දිමිත්‍රි, මරියා, වර්වරා ලැබුවත් ඔහු ඇතුලේ ලොකු නොසන්සුන්කමක් තිබිලා තියෙනවා. මේ සාමාන්‍ය ගොවි ජීවිතෙන් එහාට ගිය දෙයක් හොයලා තියෙනවා. සයිබීරියාවේ අර පාළු කරේ තනියම ඉන්න මොකක් හරි උස්සස් අරමුණක් ගැන කල්පනා කරන ආසාවක් තිබිලා තියෙනවා වගේ. ඇතරම මෙතනදී අර සයිබීරියාවේ කටුක පරිසරය, එහි තිබුණු අර ගැඹුරු ආගමික විශ්වාස, මිත්‍යා මත එහෙම ඔහුගේ පෞරුෂය හැඩගස්වන්න කොහොම බලපෑවද කියන එක හරි වැදගත්. ඒ වගේම ඔබ කිව්වා වගේ මේ පරස්පර විරෝධී ස්වභාවය අර සුද්ධවන්තකමට නැඹුරු ගතියයි ලෞකික දේවලට තියෙන ඇල්මයි මේ දෙකම ඔහුගේ මුළු ජීවිත කාලෙම දකින්න පුළුවන් ලක්ෂණයක්. ඒක තමයි ඔහුව තේරුම් ගන්න අමාරු කරන්නේ. හරියටම ඔහුගේ ජීවිතය අර ලොකුම හැරවුම වෙන්නේ 20 ගණන් වල අගභාගයේදී විතර. එයාට දැනෙනවා මේ ගොවි ජීවිතයට වඩා උසස් දෙයක් තියෙනා, මොකක් හරි දිව්‍යමය කැඳවීමක් තියෙනා කියලා. එතකොට දාර වන්දනා ගමන යන්නේ. ඒ හැඟීමත් එක්ක ඔහු බිරිඳවයි දරුවන්වයි අතෑරලා යලෝ ආධ්‍යාත්මික සත්‍යයක් හොයාගෙන. පවුලක් දාලා. ඔව්. රුසියාව පුරාම අර හිමෙන් වැහුණු බිම්හරා කැලෑමැදින් පයින්ම ගමන් කරනවා. ආරාම හොයාගෙන යනවා. යූරල් කඳුකරේ වගේ තැන්වල? ඔව්. වකොටූරිය ආරාමේ වගේ තැන්වලට ගිහින් ප්‍රඥාව හොයනවා, දැඩි විදිහට යාඥා කරනවා, උපවාස කරනවා, සුද්ධ ලියවිලි කියවනවා. හැබැයි එයා කවදාවත් අර පල්ලියේ විධිමත් ව්‍යුහයට පැවිදි ජීවිතයකට සම්පූර්ණයෙන්ම බැඳින්නේ නැහැ. යාගිම පාර්ක යනවා වගේ. හරියටම මේ ගමන් බිමන් යන අතරේ තමයි යාට අර ක්ලීස්ටි කියන නිකාය හම්බ වෙන්නේ. ඒගොල්ලෝ ටිකක් අන්තවාදී කණ්ඩායමක්. මොන වගේද? එයා සාම්ප්‍රදායික පල්ලි චාරිත්‍ර ප්‍රතික්ෂේප කරලා අර උමතු නැටුම් Tamanටම වද දී ගැනීම භාවනා වගේ දේවල් වලින් කෙලින්ම දෙවියන්ව අත්දකින්න. අර ප්‍රමෝදමත් අත්දකීම් ලබන්න උත්සාහ කරපු අය. රස්පුටින් එකතු වුණාද ඒ කට්ටියට? නිල වර්ෂයෙන් එකතු වුණේ නැහැ. ඒත් එයාගේ දර්ශනය විශේෂයෙන්ම අර දුක් විඳීමෙන් පව් සමා වෙනවා, පාපයක් කරලා පවා පසුතැවිලි වීමෙන් දේව කරුණාව ලබන්න පුරුවන් කියන අදහස එයාට තදින්ම බලපෑවා. ඒක ටිකක් අමුතුයි වඩේ. ඔව්. ඉදින් ඔහු අර ඕර්තොඩොක්ස් පදනම උඩ තමන්ගේම විශ්වාස පද්ධතියක් ගොඩනගා ගන්නවා. ඒකෙදි පුද්ගලික දිව්‍ය හෙලිදරව් වලට අර අරගලේ තුලින් ලබන දේව කරුණාවට මුල් තැන දෙනවා. එයා විශ්වාස කළා සුද්ධවන්ත වෙන්න පාරිශුද්ධ වෙන්න ඕනේ නෑ, අඳුරයි ආලෝකයයි දෙකම අත්දකලා ඒක ලබන්න පුළුවන් කියලා.
ඉතින් මේ දිග වන්දනා ගමන ඉවර වෙලා ආපහු ගමට එලකොට ඔහු තවදුරටත් අර කලින් හිටපු ග්‍රෙගරි නෙවෙයි. කොහෙත්ම නෑ. එයා දැන් ස්ටාරිට්ස් කෙනෙක්. ඒ කියන්නේ අර গুপ্ত බලයක් තියෙන සුද්ධ මිනිසෙක්. ඔව්. සුව කරන්නෙක් අනාගත වක්තෘවරයෙක් විදිහට ඔහුගේ කීර්තිය ටිකින් ටික පැතිරෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතනින් තමයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ. ඔහුගේ මේ කීර්තිය තමයි අන්තිමට ඔහු අර රුසියාවේ බල කේන්ද්‍රය වුණු ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ගෙනියන්නේ. ඒ කාලේ, ඒ කියන්නේ දහනවස්ල ගණන්වල මුල රුසියාව තිබුණේ හරිම නොසැන්සුන් තත්වයක නේද? ඔව්, ගොඩක් ප්‍රශ්න. ජපානයත් එක්ක යුද්ධෙන් නින්දිත විදිහට පරාද වෙලා කම්කරු පන්ති අසතුටින් විප්ලවවාදී අදහස් හැමතැනම පැතිරෙනවා. වංශාධිපතියන් පවා හිටියේ ටිකක් කලබලෙන්. ඒ වගේම අර ඕර්තොඩොක්ස් පල්ලියේ බලපෑමක් ටිකක් අඩු වෙමින් තිබුණේ. මිනිස්සු අලුත් ආධ්‍යාත්මික මඟ පෙන්වීම හොයමින් හිටියේ. මෙන්න මේ වගේ පසුබිමක ආධ්‍යාත්මික කුසගින්නක් දේශපාලන අස්ථාවරත්වයක් තියෙන වෙලාවක තමයි රස්පුටින් ශාන්ත පීටර්ස්බර්ග් වලට එන්නේ. 1903 දී විතර. එනකොටත් නම ඇවිල්ලාද? ඔව්, ඔහුගේ අර අద్భుත සුවකිරීමේ බලය ගැන, গুপ্ত චමත්කාරය ගැන කතා ඔහුට කලින් එහෙ ඇවිත් තිබුණා. එයාට පල්ලියේ සහ වංශාධිපතියන් අතරේ බලවත් හිතවතුන් පවා හිටියා. අර රාජකීය පවුලේ පාපොච්චාරක ආකිමෙන්ඩ්‍රයිට් තියෝෆාන් වටේ අය. ශාන්ත පීටර්ස්බර්ග් කැනිටි එයා දන්න සයිබීරියාවේ ගම්මානවලට වඩා හාත්පසුන්ම වෙනස් තැනක් නේ. අහසයි පොළවයි වගේ ඇති. අලංකාර මාලිගා, රත්රන් පාට පල්ලිකොත්, වංශාධිපතියන්ගේ අශ්ව කරත්ත. හැබැයි මේ දිලිසන මතුපිට යට තිබුණේ අසහනය, අතිරික්ත ජීවිත, සැඟවුණු බලාපොරොත්තු සුන්වීම. ඒ නිසාතර වංශාධිපතියන් පවා গুপ্ত දේවල් වලට, අద్భుත චාරිත්‍රවලට, ආගමික චරිතවලට ඇදිලා ගියේ. වෙන්න පුළුවන්. ඉතින් රස්පුටින්ගේ අර අපිරිසිදු පෙනුම, ටික ගොරෝසු හැසිරීම එහි සමාජයට අමුත්තක් වුණත් අර විදින නිල්ලස්, අමුතු අద్భుත පෙනුම නිසා එයා අමතක කරන්න බැරි චරිතයක් වුණා. හරි. ඒත් කොහොමද මේ සයිබීරියාවේ ගොවියෙක් එකපාරටම රජපෞලට මේ තරම් ලං වෙන්නේ? ඒක තමයි වැදගත්ම කාරණය. අනමය රෝගයක්. මේක රහසක් විදියටද තිබ්බේ? ඔව්, රොමානොෆ් පවුල බොහෝව රහසින් තියාගත්ත දෙයක්. ඉතින් Tamanගේ එකම පුතාගේ ජීවිතය ගැන නිතරම බයෙන් හිටපු ඇලෙක්සැන්ඩ්‍රා සාරිනා හිටිය හරිම ආගමට ලැබිව. දැඩි භක්තියකින්. වෛද්‍යවරුන්ටත් බැරි වුණාම. හරියටම වෛද්‍ය විද්‍යාව අසමත් වුණු තැන ඇය නිතරම හැව්වේ ආධ්‍යාත්මික පිහිටක්. අద్భుත මැදිහත් වීමක්. ඉතින් රස්පුටින්ව රාජකීය පවුලට හඳුන්වලා දෙන්නේ මේ වගේ වෙලාවක. 1906 1907 වගේ කාලේ නිකොලස් සාර් මුලදී පොඩි කුතුහලයක් දැක්කුවත් ඒක එතනින් එහාට ගියේ නෑ. ඒත් ඇලෙක්සැන්ඩ්‍රා සාරිනා ඇය මුලින්දම සම්පූර්ණයෙන්ම වගේ වශී වුණා. එයා දැක්කේ සුද්ධ මිනිසෙක් විදියටද? සුද්ධ මිනිසෙක් විතරක් නෙවෙයි, ගැලවුම්කරුවෙක් විදියට. තමන්ගේ පුතාව බේරගන්න දිව්‍යානියෝ කෙනෙක් විදියට. ඔහුගේ අර ගොවි පසුබිම එයාට ප්‍රශ්නයක් උනේ නැහැ. එයා හිතුවා ඒකෙන් පේන්නේ එයා අර වංශාධිපතියන් වගේ දූෂිත නැහැ. එයා සැබෑ දීව මිනිහෙක් කියලා. ඊට පස්සේ තමයි අර ප්‍රසිද්ධ සිදුවීම වෙන්නේ. රස්පුටින්ගේ බලය තහවුරු කරපු ආශ්චර්ය වගේ සිද්ධිය. ඔව්, ධම්මිසේනමය සරත් ඍතුවේදී. ඇලෙක්සි කුමාරයා පොඩි අනතුරකින් පස්සේ දරුණු අභ්‍යන්තර ලේගෙලීමකට ලක් වෙනවා. වෛද්‍යවරුන්ට කරන්න දෙයක් නැත් වෙනවා. සාරිනා සම්පූර්ණයෙන්ම කම්පණයටපත් වෙලා. අන්තිම බලාපොරොත්තුවේ විදිහට රස්පුටින්ට හදිසි පණිවිඩයක් යවනවා. රස්පුටින් එනවා, පෑගානක් කුමාරයාගේ ඇඳ ළඟ ඉඳන් යාචනා කරනවා, අත තියලා ආශිර්වාද කරනවා, සාරිනාව සනසනවා. ඊට පස්සේ හැමෝම පුදුම කරවිමින් පහුදා උදේ වෙනකොට කුමාරයාගේ තත්වය හොඳ අතට හැරෙනවා. අතරම. ඔව්, ලේ ගැලීම අඩු වෙනවා, වේදනාව අඩු වෙලා දවස් කීපයකින් සම්පූර්ණයෙන්ම වගේ සුවය ලබනවා. ඉතින් මේ ආශ්චර්යය ගැන ඉතිහාසඥයෝ මොකද කියන්නේ? විවිධ මත තිනවා. සමහරු කියනවා රස්පුටින්ගේ අර සංසුන් විශ්වාසී පෙනුම නිසා කුමාරයාගේ මානසික ආතතිය අඩු වෙලා ඒක ශරීරයට බලපාලා ලේ ගැලීම නතර වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ මනෝවිද්‍යාත්මක බලපෑමක්. තවත් මතයක් තියෙනවා, සමහර විට රස්පුටින් අර වෛද්‍යවරු දීපු ඇත්තටම හීමෝෆීලියාවට අගුණ ඇස්ප්‍රින් වගේ බෙහෙත් වර්ග නවත්තන්න උපදෙස් දුන්නද දන්නේත් නැහැ කියලා. ඒ කාලේ ඇස්ප්‍රින් ලේ ගැලීම වැඩි කරනවා කියලා දැනගෙන හිටියේ නෑනේ. ඒකත් වෙන්න පුළුවන්. හේතුව මොකක් වුණත් ප්‍රතිඵලය ඒකයි. ඇලෙක්සැන්ඩ්‍රා සරීනා රස්පුටින්ව 100%ක්ම විශ්වාස කරන්න පටන් ගත්තා. එයා තමයි Tamanගේ පුතාව බේරගත්තේ කියලා ඇය හිතුවා. මේ සිදුවීමෙන් පස්සේ රස්පුටින් කියන්නේ නිකම්ම සැරිසරන গুপ্ত හාදයක් නෙවෙයි. කොහෙත්ම නෑ. එතනින් එහාට ඔහු රොමනොෆ් පවුලේ අතිශය විශ්වාසවන්තම ආධ්‍යාත්මික උපදේශකයා. සාරිනාට අනුව පුතාගේ ආරක්ෂකයා. ඔව්.
ඔහුගේ බලය රාජකීය මාලිගාව ඇතුලේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒකම විරෝධයත් වැඩි වෙනවා. හරියටම වංශාධිපතියන් පල්ලියේ පූජකමරු අතරේ ඔහු ගැන සැකය, ඊර්ෂාව, විරෝධයත් ඒහා සමානවම ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඇත්තටම රාජකීය මාලිගාවේ රස්පුටින්ගේ බලය වැඩි වෙනවා කියන්නේ ඔහුට විරුද්ධව සතුරන් වැඩි වෙනවා කියන එක නේද? අනිවාර්යෙන්ම රුසියානු වංශාධිපතියන්ට ඔහු පිටස්තරයෙක්. අධිරාජ්‍යයේ බලවත්ම පවුලට රිංගගත්ත නූගත් සයිබීරියානු ගොවියෙක්. ඔහුගේ අර පෙනුම, හැසිරීම ඒ අපිරිසිදු පෙනුම, ගොරෝසු හැසිරීම, අමුතු গুপ্ত කතා මේවා උසස් සමාජයේ සම්ප්‍රදායන්ට සම්පූර්ණයෙන්ම පටහණියයි. ඒත් ඔහුගේ බලය ආවේ තනතුරු වලින්වත් ඉඩම් වලින්වත් නෙවෙයිනේ. නෑ. ඒක ආවේ කෙලින්ම ඇලෙක්සැන්ඩ්‍රා සාරිනා එක්ක තිබුණු අර නොබින්දිය හැකි බැඳීමෙන්. ඇයට ඔහු දෙවියන් විසින් එවන ලද දූතියෙක්, තම පුත්‍රයාව මාරාන්තික රෝගෙන් ආරක්ෂා කරන කෙනෙක්. ඒ නිසා කොච්චර අපවාද කටකතා ආවත් ඇය ඔහුව ආරක්ෂා කරා. හැමතිස්සෙම 1910 විතර වෙනකොට මේ අතෘප්තිය, විරෝධය එලිපිට සතුරුකමක් බවට පත් වෙනවා. වංශාධිපතියන් ඔහුව දකින්නේ ඇලෙක්සැන්ඩ්‍රාටත් ඒ හරහා නිකොලසාර්ටත් මුළු රටේ පාලනයටත් අනවශ්‍ය විදිහට බලපෑම් කරන දූෂිත බලවේගයක් විදිහට. සමහරු චෝදනා කළා එයා මායාවකින් වගේ සාරිනාව පාලනය කරනවා කියලා. තවත් අය කිව්වා ඔහු දේශපාලන කටයුතු වලට ඇඟිලි ගහනවා, ඇමතිවරු පත් කරනවා, අයින් කරනවා, රහසින් අධිරාජ්‍යයේ මෙහෙවනවා කියලා. ඕර්තොඩොක්ස් පල්ලිය තුහුට විරුද්ධ වුණා නේද? ඕ අනිවාර්යෙන්ම. ඔහුගේ අර අසාමාන්‍ය ආගමික විශ්වාස, පාපය තුලින් පසුතැවිලි වෙලා දේව කරුණාව ලබනවා වගේ කතා, ඒ වගේම අර ක්ලිෂ්ටි නිකාය එක්ක තිබුණා කියන සම්බන්ධය නිසා ඔහුව මිත්‍යා දෘෂ්ටිකයෙක්, වංචාකාරයෙක් විදිහට තමයි පල්ලිය සැලකුවේ. අගමැති පියෝටර් ස්ටොලිපින් වගේ නිලධාරීන් පවා සාර්ට අනතුරු ඇඟිව්වා නේද? ඔව්, ඒත් ඇලෙක්සැන්ඩ්‍රා සාරිනාගේ බලවත් විරෝධය නිසා ඔහුව ඉවත් කරන්න ගත්ත හැම උත්සාහයක්ම ව්‍යර්ථ වුණා. මේ අතරේ ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන දරුණු කටකතා පැතිරෙනවා. ඔව්, ඒක තමයි අනික් පැත්ත. රාත්‍රී සාද, අධික බීමත්කම, අශෝභන හැසිරීම, විශේෂයෙන්ම අර වංශවත් කාන්තාවන් ඔහු වටා රොක්වීම ගැන නේද? ඔව්, සමහරු කිව්වේ මේ සාද අන්තිමට ලිංගික ඕර්ජී බවට පත් වුණා. එතනදී රස්පුටින් දේශනා කරාලු සැබෑ පසුතැවිල්ල ලබන්න නම් පාපයට යටත් වෙන්නම ඕන කියලා. ඒක අර ක්ලිෂ්ටි අදහස් වලට සමානයි වගේ. වෙන්න ඇති. ඔහු උසස් සමාජයේ කාන්තාවන්ව, සාරිනාගේ පරිවාර කාන්තාවන්ව පවා Tamanගේ අර গুপ্ত බැල්මෙන් වසඟ කරගත්තා කියලත් සුද්ධ මිනිසෙක් එක්ක ශාරීරිකව සමීප වීමෙන් දෙවියන්ට ලං වෙන්න පුළුවන් කියලා ඒත්තු ගන්නවා කියලා දරුණු කටකතා පැතිරුණා. හැබැයි මේව කටකතා විතරයි නේද? ස්ථිර සාක්ෂි? ස්ථිර සාක්ෂි නෑ. ඒත් හැම කටකතාවකටම වඩා භයානක වුණේ, වඩාත්ම කම්පනසාගත වුණේ රස්පුටින්ට ඇලෙක්සැන්ඩ්‍රා සාරිනා එක්කත් සමීප අනියම් සම්බන්ධයක් තිබුණා කියන චෝදනාව. ඒකනම් දරුණුයි. ඔව්. උපහාසාත්මක පත්තරවල කාටුන් පවා පළ වුණා. ඔහු සාරිනාගේ රහස් පෙම්වතා වගේ, දේශපාලනීය වගේම ඇලෙක්සැන්ඩ්‍රාගේ පෞද්ගලික ජීවිතේත් සාර්ගේ තැන ඔහු අරගෙන වගේ ඇඟවෙන්න විපේට. මේවටත් සාක්ෂි තිබෙන්නේ. සාක්ෂි තිබුණේ නැතත් රුසියානු ජනතාව අතරේ පැතිරුණු මේ මතය රාජාණ්ඩුවට කරපු හානිය නම් සුළුපටුනේ. මෙතනදී හරිම සිත් ගන්නාසුළු කාරණයක් තමයි ඇලෙක්සැන්ඩ්‍රාගේ අර පෞද්ගලික අන්ධ භක්තියෝගේ විශ්වාසයයි. අර මාලිගාවේ දේශපාලන කුමන්ත්‍රණයයි, මහජනමතයයි ඔක්කොම එකට එකතු වෙලා මේ අපකීර්තිය තව තවත් උග්‍ර කරපු විදිය. විශේෂම පළවෙනි ලෝක යුද්ධ කාලේ නිකොලස් සාර් පෙරමුණට ගියාට පස්සේ රස්පුටින් රජයේ කටයුතුල මැදිහත් වෙනවා, ඇමතිවරු පත් කරනවා, අයින් කරනවා කියලා චෝදනා එල්ල වුණා. පළවෙනි ලෝක යුද්ධේ පටන් ගත්තට පස්සේ තත්ත්වය තවත් දරුණු වෙනව නේද? ඔව්, 1914 දී නිකොලස් සාර් පෞද්ගලිකවම හමුදාවට අණ දෙන්න කියලා පෙරමුණට ගිය එක ඒක විනාශකාරී තීරණයක් වුණා. රුසියානු හමුදාවට හරියට ආයුධ තිබුණේ නෑ. ටැනන්බර්ග්, මසූරියන් විල්බගි සටන් වලින් දරුණු පරාජයන් ලැබුවා. ඉතින් සාර් පෙරමුණේ ඉන්නකොට අගනුවර පාලනීය සම්පූර්ණ අවුල් ජාලයක් බවට පත් වුණා. එතකොට තමයි ඇලෙක්සැන්ඩ්‍රා සහ රස්පුටින්ගේ බලපෑම තවත් වැඩි වෙන්නේ. ඔව්, සාරිනා රස්පුටින්ගේ දිව්‍යමය උපදෙස් මට තමයි තීරණ ගත්තේ කියලා ප්‍රසිද්ධ චෝදනාවක් තිබුණා. ඇමතිවරු පත් කළා, ඉවත් කළා, ඔක්කොම ඔහුගේ බලපෑම මත වුණා කියලා. යුද්ධේ පීඩනය, රට ඇතුලේ ආහාර හිඟය, පාලනීය අකාර්යක්ෂමතාව නිසා මහජන අසහනය එන්නෙන්නම උත්සන්න වෙද්දී රස්පුටින් තමයි වග කියන්න ඕනේ කියලා මිනිස්සු හිතුවා. හරියටම රස්පුටින් කියන චරිතය රාජාණ්ඩුවේ දූෂණයේ, අසාර්ථකත්වයේ, පරිහානිය සංකේතය බවට පත් වුණා. ඔහුගේ පැවැත්ම සහ බලපෑම තීරණාත්මක යුද්ධ සමයකදී රාජාණ්ඩුව කෙරෙහි තිබුණු ජනතා සහයෝගය බිඳ වැටෙන්න ප්‍රධාන හේතුවක් වුණා.
ගොඩක් දෙනෙක් හිතුවා ඔහු ඉවත් කළොත් විතරයි රාජාණ්ඩුව බේරගන්න පුරුවන් කියලා. ඒක තමයි අන්තිමේදී අර කුමන්ත්‍රණයට මඟ පාදන්නේ. ඔව් 1916 අග වෙනකොට. රස්පුටින්ව ඉවත් කිරීමෙන් මරා දැමීමෙන් හරි රාජාණ්ඩුව බේරගන්න පුළුවන් කියලා හිතපු වංශාධිපතියන් සහ හමුදා නිලධාරීන් පිරිසක් මමුලා සහගත තත්වයක හිටියේ. ඉතින් කුමන්ත්‍රණයක් සැලසුම් කරනවා. ඒකට නායකත්වය දෙන්නේ ෆිලික්ස් යූසුපොෆ් කුමාරයා. ඒ කාලේ රුසියාවේ හිටපු ධනවත්ම වංශාධිපතියා සාර්ගේ ලේලියගේ සැමියා. ඔව්. ඒ වගේම ග්‍රෑන්ඩ් ඩියුක් ඩිමිට්‍රි පැව්ලොවිච් සාර්ගෙම ඥාති සහෝදරයෙක්. ව්ලාඩිමිර් පියුරිෂ්කවිච් දක්ෂිණාංශික දේශපාලනඥයෙක් රස්පුටින්ගේ ප්‍රසිද්ධ විවේචකයෙක්. ඩොක්ටර් ස්ටැනිස්ලාස් ලැසෝවර්ඩ්ස් කැපිතාන් සුකෝටින් වගේ අයත් හිටියා. ප්‍රබල පිරිසක්. සැලසුම වුණේ යුසුපොෆ්ගේ බිරිඳ ලස්සන ඉරීනා කුමරියව මොනගැහෙන්න අවස්ථාවක් දෙනවා කියලා බුරුවක් කියලා රස්පුටින්ව යුසුපොෆ්ගේ මාලිගාවට ගෙන්න ගන්න එක. 1916 දෙසැම්බර් 29 වෙනිදා නේද? පැරණි දින දර්ශනයට අනුව දෙසැම්බර් 16. ඔව් රස්පුටින් මාලිගාවට එනවා. බිම්මහලේ කාමරයක ඔහු වෙනුවෙන් සයනයිඩ් වස දාපු කේක් සහ මැඩේරා වයින් පිළියෙල කරලා තිබුණා. වස දුන්නා. ඔව් ඒත් පුදුම හිතෙන දේ තමයි රස්පුටින් කේක් කෑවත් වයින් බීවත් පැය ගාණක් ගිහිල්ලත් ඔහුට කිසිම හානියක් උනේ නැහැ. ඇත්තටම වස වැඩ කළේ නැද්ද? වස වැඩ කළේ නැහැ. කුමන්ත්‍රණකරුවෝ බිහිතියටපත් වුණා. ඕන් හිතුවා ඔහුට අద్භූත බලයක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි කතාව තවත් නාටකීය වෙන්නේ. වස වැඩ නොකරපු නිසා යූසුපොෆ්ට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ඔහු පිස්තෝලයක් අරගෙන රස්පුටින්ගේ පපුවට වෙඩි තිබ්බා. රස්පුටින් බිම ඇදගෙන වැටුණා. කුමන්ත්‍රණකරුවෝ හිතුවා වැඩේ ඉවරයි කියලා. ඒත් යූසුපොෆ් පොඩ්ඩක් සැකහැර බලන්න ආපහු එනකොට එකපාරටම රස්පුටින්ගේ ඇස් ඇරුණාලු. වෙඩිවදිලත්. ඔව්. ඔහු යූසුපොෆ් තිහාට පැනලා ඔහුව සූරමින් පනාදිමින් වගේ නැගිටිලා බඩගාගෙන දොර පැත්තට යන්න පටන් ගත්තා පැනලා යන්න. ඇදහ ගන්න බෑ. අනිත් අයත් බීතියටපත් වෙලා පියුරිෂ්කෙවිච් එළියට දුවලා ගිහින් තවත් වෙඩි දෙකක් තිබ්බා. එකක් පිටට අනික ඔළුවට. එතකොටත් රස්පුටින් ආයෙත් හිම උඩ ඇදගෙන වැටුණා. ඒත් ඔහුගේ ඇඟිලි තවමත් හෙලවෙනෝ වගේ දැකලා තියෙනවා. ඔහු ආයෙත් නැගිටීවි කියලා බයට යූසුපොෆ් සිහිවිකල් වෙලා වගේ බර පොල්ලකින් ඔහුගේ සිරුරට අමානුෂික විදියට පහර දුන්නා. හරිම බිහිසුණුයි. අන්තිමේදී ඔවුන් රස්පුටින්ගේ සිරුර රෙද්දකින් ඔතලා ලණු වලින් හොඳට බැඳලා මිදුණු නේවා ගඟේ අයිස් තට්ටුව කඩලා අර අඳුරු සීතල වතුරට විසිකලා. දවස් 3කට පස්සේ තමයි මල සිරුර හොයාගන්නේ. එතකොට මරණ පරීක්ෂණයේදී හෙළි වෙනවා. ඔහුගේ පෙනහළු වල වතුර තිබුණා කියලා. ඒ කියන්නේ වස දීලා වෙඩි තියලා අරතරම් පහර දීලා තිබුණත් ඔහු වතුරට විසි කරනකොටත් ඔහු තාමත් යන්තමින් හරි ජීවත් වුණ අතර ඉඳලා තියෙනවා. ඇදහ ගන්නත් බෑ වගේ. මේ සිදුවීම් මාලාව ඔහුගේ අර අద్భుත නොමැරෙන චරිතය පිළිබඳ මිත්‍යාව තවත් ශක්තිමත් කරන්න ඇති. අනිවාර්යෙන්ම මේ මරණයේ තිබුණු බිහිසුණු බව, ඔහුගේ අසාමාන්‍ය ඔරොත්තු දීමේ හැකියාව මේ ඔක්කොම ඔහුගේ අභිරහස් චරිතයට තවත් දේවල් එකතු කරා. ඒත් කුමන්ත්‍රණකරුවන් හිතපු දේ වුණේ නෑනි. රස්පුටින්ව මැරුවා කියලා රාජාණ්ඩුව බේරුනේ නෑ. කොහෙත්ම නෑ. ඇත්තට මේකෙන් තත්ත්වය තවත් නරක අතර හැරුණා. ඇලෙක්සැන්ඩරා සාරිනා සම්පූර්ණයෙන් වගේ බිඳ වැටුණා. නිකලස් සාර් තවත් හුදෙකලා වුණා. කුමන්ත්‍රණකරුවන්ගේ බලාපොරොත්තු සුන්නුණා. අර රස්පුටින්ගේ අනාවැක්කය ගැනත් කතාවක් තියෙනවනේ. ඔව් ඒක හරිම ප්‍රසිද්ධයි. මැරෙන්න කලින් ඔහු ලිපියක් ලිව්වා කියලාත් කියනවා. තමන්ව මරණේ වංශාධිපතියන් නම් රොමෑනොෆ් පවුල අවුරුදු 2ක්වත් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒක ඇත්තටම කිව්වද නැද්ද දන්නේ නැහැ. දන්නේ ඒත් ඒකේ තිබුණු අර භයංකාර නිර්වදීයතාවය. හරියටම හරි ගියා. ඔව්. ඔහුගේ මරණයෙන් මාස 2ක් යන කලින් පෙබරවාරි විප්ලවය පටන් ගන්නවා. 1908 ජූලි මාසේ වෙනකොට මුළු රොමෑනොෆ් පවුලම ඝාතනය කරනවා. මේක ඔහුගේ අර අනාගත වක්තෘ ප්‍රතිරූපයේ තවත් තහවුරු කළා. මරණයෙන් පස්සෙත් රස්පුටින් මිත්‍යාවක් බවට පත් වුණා. ඔව්. සමහරුන්ට ඔහු යක්ෂයෙක්, භූතයෙක්, වංචාකාරයෙක්, තවත් අයට තමන්ගේ දිව්‍යමය බලය නිසා පීඩා විඳලා මැරුණු ප්‍රාණපරිත්‍යාගයක්. ඔහුගේ නමත් අద్භූත දේවල් එක්ක බැඳුනා. බටහිර ලෝකයක් ඔහුගේ කතාවෙන් වශී වුණා නේද? චිත්‍රපට හැදුනා. ඔව්. රැස්පුටින් ද මැඩ් මන්ක් වගේ චිත්‍රපට. බොනියම් ලාගේ අර රැස්පුටින් සින්දුව. ඔහෝ ඒක හරිම ජනප්‍රිය වුණා. මේවා ඔහු ඉතිහාස පොතේ චරිතයකට වඩා විශාල සංස්කෘතික සංකේතයක් බවට පත් කළා. සෝවියට් ප්‍රචාරණයත් ඔහුව පාවිච්චි කළා සාර්වාධික පාලනීය පරිහානී දූෂණයේ සංකේතයක් විදියට. අදටත් ඔහු වටාර කුමන්ත්‍රණ න්‍යායන් එහෙම තියෙනවා. ඉතින් අවසාන වශයෙන් බැලුවම සැබෑ රස්පුටින් කවුද කියන ඒක තවමත් හරියටම විසඳිලා නැති ප්‍රහෙලිකාවක්. ඔහු ඇත්තටම සුව කරන්නෙක්ද? නැත්නම් අර මනෝවිද්‍යාත්මක බලපෑම දක්ෂ විදිහට පාවිච්චි කරපු කෙනෙක්ද? දූෂිත කූටෝපායකරුවෙක්ද?
එහෙම නැත්නම් බිඳ වටන අධිරාජ්‍යයකට බිල්ලක් වුණු අවාසනාවන්ත මිනිසෙක්ද? ඔහු ඇත්තටම තමන්ගේ අර දිව්‍යමය මෙහෙවර විශ්වාස කළාද? නැත්නම් අනුන්ගේ බලාපොරොත්තු සුන්වීම්, දුර්වලතා ප්‍රයෝජනයට ගත්ත කපටි අවස්ථාවාදියෙක්ද? මේ ප්‍රශ්නවලට එක නිශ්චිත උත්තරයක් දෙන්න අමාරුයි. ඒක තමයි ඔහුගේ චරිතයේ තියෙන සංකීර්ණත්වය. සමහර විට අපි මේක දිහා බලන්න ඕන ටිකක් පුළුල් චිත්‍රයක් ඇතුලේ. රස්පුටින් කියන්නේ රෝග ලක්ෂණයක් වගේ. රෝග ලක්ෂණයක්. ඔව්. බින්ද වැටෙමින් තිබුණු රුසියානු අධිරාජ්‍ය අභ්‍යන්තරයේ තිබුණු ගැඹුරු අර්බුද, දුර්වලකම්, පරස්පරතා, මංමුලා සහගත බව මේ හැමදේම මූර්තිමත් කරපු සංකේතවත් කරපු චරිතයක් විදිහක රස්පුටින්ව දකින්න පුළුවන්. ග්‍රෙගරි රස්පුටින්ගේ ජීවිත කතාව ඇත්තමම පරස්පරතාවලින් පිරුණු එකක්. ගොවියෙක් විදිහට ඉපදිලා අධිරාජ්‍යයක ඉරණමට බලපෑම් කරන තරට එළවා. ශුද්ධ මිනිසෙක් විදිහට සලකනවා, ඒ වගේම දරුණු අපකීර්තියකින් වටවෙනවා. ඔහුගේ මරණය රාජවංශයක අවසානයත් එක්ක බැඳෙනවා. මේ හැමදේම එකතු වුණාම ඔහු ඉතිහාසයේ අමතක කරන්න බැරි අතිශය සංකීර්ණ චරිතයක් බවට පත්වෙනවා. සමහර විට මෙතන තියෙන වදගත්ම නොමැකෙන අභිරහස වෙන්නේ රස්පුටින් කොල්ලේ මොනවද කියන එක නෙවෙයි. එහෙනම් ඒතරම් බලවත් අධිරාජ්‍යයක්, රොමානොෆ් වගේ රාජවංශයක් ඇයි මේ එක මිනිසෙකුගේ බලපෑමට මෙතරම් පහසුවෙන් ගොදුරු වුණේ කියන එක. ඒක හොඳ ප්‍රශ්නයක්. ඒක සමහර විට ඒ සමාජයේ, ඒ පාලන තන්ත්‍රයේ, ඒ කාලේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික තත්ත්වයේ තිබුණු ගැඹුරු අර්බුදයක් ගැන අපිට යමක් කියනව වෙන්න පුළුවන්. ඒ ගැන හිතන්න යමක් ඉතිරි කරනවා. ඇත්තම රස්පුටින්ගේ ජීවිතය සහ ඔහු වටා ගෙතුණු මේ අභිරහස් පිළිබඳව අපි කරපු මේ ගැඹුරු විමසුමට එකතු වුණු හැමෝටම ස්තුතියි.